මේ දවස්වල හැම තැනම කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි කෘත්‍රිම බුද්ධිය. එමත් නැත්නම් AI කියන්නේ. Chat GPT, Midjourney වගේ AI tools ගැන හැමෝම කතා වෙනවා. ඉතින් මේ අලුත් තාක්ෂණය අපේ ජීවිතවලට විශේෂයෙන්ම අපේ ආදායම් මාර්ගවලට කොහොම බලපාවේද කියන එක ගැන ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා. මේ කතාවේ ප්‍රධාන වශයෙන් පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් සමහරු කියනවා AI නිසා ලෝකේ පුර රැකියා මිලියන ගාණක් නැත්තටම නැතිවලා යයි කියලා. හැබැයි අනිත් පැත්තෙන් තවත් පිරිසක් කියනවා AI නිසා අලුත්ම කෝටිපතියන් පවා බිහි වෙයි කියලා. ඉතින් ඇත්තටම මොකක්ද මේ වෙන්නේ යන්නේ? AI කියන්නේ අපි හැමෝගෙම රස්සාවට එල්ලේ වුනේ තර්ජනයක්ද? එහෙමත් නැත්නම් ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් සුපිරි අවස්ථාවක්ද? අපි මේ විග්‍රහයෙන් බලමු මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. හරි මේක හරියට තේරුම් ගන්න නම් අපි මුලින්ම AI දිහා බලන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. AI කියන්නේ අපේ රස්සාවල් නැති කරන්න ආපු යන්ත්‍රයක් විදිහට හිතනවා වෙනුවට අපේ වැග ලේසි කරන මෙවලමක් විදිහට හිතන්න පටන් ගන්න ඕන. අපි මේකට තොට උදාහරණයක් ගමුද? හිතන්නකෝ ඉස්සර කාලේ ගැන ගොවියෝ කුඹුරු කොටන්න මොකද්ද පාවිච්චි කළේ? නංගුල නේද? ඒක තමයි ඒ කාලේ තිබුණු ප්‍රධාන ටෙක්නොලොජි එක. ඊට පස්සේ මොකද වුනේ? ට්‍රැක්ටරය ආවා. හැබැයි ට්‍රැක්ටරය ආවා කියලා ගොවිතන නැති වුණාද? නෑනේ. ඇත්තටම උනේ ගොවිතන තවත් ලේසි වුණා, කාර්යක්ෂම වුණා, අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුළුවන් වුණා. මෙතන තමයි වැදගත්ම කාරණේ. නිකන්ම නඟුලෙන් කොටපු කෙනාට වඩා අර අලුත් ටෙක්නොලොජි එක ඒ කියන්නේ ට්‍රැක්ටරේ පදවන්න දන්න කෙනාට තමයි වැඩි වටිනාකමක්, වැඩි ඉල්ලුමක් ඇති උනේ. AI කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. හරියට අලුත් ට්‍රැක්ටරේ වගේ. ඔව් සමහර වෙලාවට පරණ විදියට කරපු වැඩ නැති වෙන්න පුරුවන්. ඒත් මේ අලුත් මෙවලම පාවිච්චි කරන්න දන්න කෙනාට එයාට තමයි අනාගතේ තියෙන්නේ. ඉතින් අපේ ඉලක්කය වෙන්න ඕන AI වලට බය වෙන්න එක නෙවෙයි මේ අලුත් සුපිරි බලය කොහොමද අපේ වැඩට ගන්නෙ කියලා ඉගෙන ගන්න එක. හරි එහෙනම් කතාව ඇති. දැන් අපි බලමු ප්‍රායෝගිකවම කොහොමද මේ AI කියන එකෙන් ආදායම වැඩි කරගන්නේ කියලා. බය නොවි මේ තාක්ෂණයෙන් ගොඩ යන්න පුරුවන් ක්‍රම ගැන අපි දැන් කතා කරමු. ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් ගැන අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි දැනට කරන ජොබ් එකටම AI එකතු කරගෙන ඒක සුපර්චාර්ජ් කරන එක. දෙවෙනි එක AI පාවිච්චි කරලා අලුත්ම අමතර ආදායම් මාර්ග අපි කියන්නේ සයිඩ් හසල්ස් කියලා ඒවා පටන් ගන්න එක. තුන්වෙනි දේ තමයි අනාගතයටම ගැලපෙන අලුත් කුසලතා ඉගෙන ගන්න එක. අපි බලමු පළවෙනි ක්‍රමය ගැන. දැන් කෙනෙක් මොන ක්ෂේත්‍රයේ වැඩ කළත් AI වලින් වැඩ පට්ට විදියට වේගවත් කරගන්න පුළුවන්. හිතන්නකෝ කන්ටෙන්ට් ලියන කෙනෙක් නම් Chat GPT එකෙන් අයිඩියාස් ගන්න, අවුට්ලයින් හදා ගන්න පුළුවන්. මාකටිං කරන කෙනෙක්ට සෝෂල් මීඩියා පෝස්ට්, ඊමේල් ටග් ගාලා ලියා ගන්න පුළුවන්. කෝඩින් කරන කෙනෙක්ට කෝඩ් ලියන්න, වැරදි හදා ගන්න උදව්වක් ගන්න පුළුවන්. කියන්නේ අඩු වෙලාවකින් වැඩි වැඩක් කරනවා කියන්නේ වැඩිපුර ආදායමක් හොයන්නත් අවස්ථාවක් කියන එකනේ. දෙවැනි ක්‍රමය අමතර ආදායමක් හොයන එක. මේ දවස්වල Fiverr, Upwork වගේ වේදිකාවලට ගියොත් පෙනෙයි AI සම්බන්ධ සේවාවලට කොච්චර ඉල්ලුමක් තියනවද කියලා. Chat GPT වගේ tools වලින් copy ලියලා දෙන සේවාවක් කරන්න පුළුවන්. නැත්නම් Midjourney වගේ tools වලින් සුපිරි art හදලා ඒවා t-shirt වල print කරලා විකුණන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වීඩියෝ වලට උපසිරසි දාන එක, පසුබිම් ශබ්දය අයින් කරන එක වගේ දේවල් AI වලින් දැන් හරිම ලේසි. ඒවත් හොඳ සේවාවන්. හොඳයි. තුන්වෙනි සහ අනාගතය ගැන හිතනවා නම් වැදගත්ම ක්‍රමය තමයි මේ තාක්ෂණයත් එක්ක මේන අලුත් කුසලතා. ඒ කියන්නේ skills ඉගෙන ගන්න එක. AI එක්කම අලුත් රැකියා හැදෙනවා. prompt engineering කියන්නේ අන්න ඒ වගේ අලුත් දෙයක්. සරලවම කිව්වොත් ඒ කියන්නේ AI එකකින් අපිට ඕන කරන හොඳම ප්‍රතිඵලය ගන්න ඒකට හරියටම විධාන දෙන එක. හරියට ප්‍රශ්න අහන එක. මේක ඉස්සරහට ඊටාම ඉහළ ඉල්ලුමක් ඇති ගොඩක් වටිනා කුසලතාවයක් වෙනවා කියන එක නම් sure. හොඳයි ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකද්ද? ඒක ඇත්තටම හරිම සරලයි. AI එකට බය වෙන්න එපා. ඒක පාවිච්චි කරන්න ඉගෙන ගන්න. මෙතන තියෙන වැදගත්ම දේ අන්න ඒකයි. බය වෙවි පැත්තකට වෙලා ඉන්නව වෙනුවට මේක අපේ පැත්තට හරවගෙන ඒකෙන් වැඩක් ගන්න හැටි ඉගෙන ගන්න ඕන. ඉතින් තමන්ගේ වැඩ වේගවත් කරගන්න, අලුත් ආදායම් මාර්ග හදාගන්න, අනාගතයට ලෑස්ති වෙන්න AI කියන්නේ ඇත්තටම අපිට ලැබිලා තියෙන සුපිරිම අවස්ථාවක්. මේක තර්ජනයක් විදිහට දකිනා වෙනුවට අවස්ථාවක් විදිහට දකින කෙනාට තමයි මේ ගේම් එක දිනන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අලුත් ලෝකේ කෙනෙක්ට තමන්ගෙම කරගන්න පුළුවන් AI සුපිරි බලය මොකක් වේද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන එක අනාගතේ දිනන්න තියෙන හොඳම පටන් ගැනීමක් වෙවේ.